Hello boys. මම මේට කලින් මගේ YouTube channel එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරා 2026 අවුරුද්දේ ගන්න හිතන්නවත් හොඳ නැති iPhone set එකක් ගැන. ඉතින් ඒ වීඩියෝ එකෙන් පස්සේ මට හිතුණා 2026 අවුරුද්දේ iPhone එකක් ගන්න ඉන්න කෙනෙකුට highly recommend කරන්න පුළුවන් iPhone set එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් ඔයා මේ ක්ලික් කරේ ඒ වීඩියෝ එක. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු 2026 අවුරුද්දේ iPhone එකක් ගන්න ඉන්නවා නම් highly recommend කරන්න පුළුවන් iPhones මොනවද කියලා. ඉතින් ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ iPhone XX Max කියන ෆෝන් එක. ඉතින් මේ iPhone XX Max කියලා කියන්නේ අද වෙනකොට උනත් සෑහෙන හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන iPhone එකක්. ඉතින් මේක ලොන්ච් කරේ 2018 අවුරුද්දේ. සුපර් රෙටිනා OLED පැනල් එකක් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක විදිහට බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ඔපරේටිං සිස්ටම් එක විදිහට iOS 12 කියන ඔපරේටිං සිස්ටම් එක බලා ගැනීම හැකියාව ලැබෙනවා සහ මේක අප්ඩේට් කරන්න පුළුවන් iOS 18.7 එක වෙනකම්. ගොඩක් හොඳ කැමරා සෙටප් එකක් සහ බැටරි කැපැසිටි එක විදිහට මිලි ඇම්පියර් 3174ක බැටරි කැපැසිටි එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ iPhone XX Max කියන ෆෝන් එක ඔයාලට ශ්‍රී ලංකාව ඇතුලේ සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් විදිහට රුපියල් 50000ත් 60000ත් අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ලිස්ට් එකේ දෙවෙනියට තියෙනවා iPhone 11 series එක. ඉතින් මෙතනින් පස්සේ මම හැම ෆෝන් එකක්ම සීරියස් විදිහට තමයි කියාගෙන යන්නේ. එතකොට මට ලේසි. ඉතින් මේ iPhone 11 series එක 2026 අවුරුද්දේ ලොකුවටම සෙල් වෙච්ච second hand iPhone වලින් එකක්. තරුණ කොල්ලෝ කෙල්ලෝ පිස්සුවෙන් වගේ ගන්න පෙළබෙන iPhone එකක් තමයි මේක. ඉතින් මේක launch කරා 2019 අවුරුද්දේ liquid retina IPS LCD panel එකක් තමයි මේක display එක විදිහට බලා ගන්න පුළුවන්කම ලැබුණේ. මේක operating system එක විදිහට iOS 13 operating system එක බලා ගැනීමේ හැකියාව ලැබුණා සහ මේක අප්ඩේට් කරන්න පුළුවන් iOS 26.2.1 එක වෙනකන් අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ෆෝන් එකත් ඕගොල්ලන්ට අදටත් second hand ෆෝන් එකක් විදිහට මිලදී ගන්න පුළුවන්. රුපියල් 55000ත් 65000ත් අතර මුදලකට ශ්‍රී ලංකාව ඇතුලේ second hand ෆෝන් එකක් විදිහට මිලදී ගන්න පුළුවන්. ඊළඟට ලිස්ට් එකේ තුන්වෙනියට තියෙන්නේ iPhone 12 series එක. ඉතින් මේ iPhone 12 series එකත් 11 series එක වගේම තමයි සෑහෙන දුරට සෙල් වෙච්ච second hand iPhones වලින් එකක්. ඉතින් මේක launch කරේ 2020 අවුරුද්දේ Super Retina XDR OLED panel එකක් තමයි මේක display එක විදිහට බලා ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම මේකේ operating system එක විදිහට iOS 14.1 කියන operating system එක බලා ගන්න ලැබුණා සහ මේක update කරන්න පුළුවන් iOS 26.2.1 එක වෙනකම් මේක update කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට iPhone 12 series එකේ ෆෝන් එකක් මිලදී ගන්න ඕන නම් රුපියල් 75000ත් 80000ත් අතර මුදලකට ඔයාලට ශ්‍රී ලංකාව ඇතුලේ iPhone 12 series එකේ ෆෝන් එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ලිස්ට් එකේ හතරවෙනියට තියෙන්නේ iPhone 13 series එක. ඉතින් මේ ෆෝන් එකත් සෑහෙන හොඳ iPhone එකක්. ඉතින් මේ වගේ ෆෝන් එකක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් යට කරත් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක launch කරේ 2021 අවුරුද්දේ Super Retina XDR OLED panel එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබුණේ. කලින් 12 series එක වගේම තමයි. operating system එක විදිහට iOS 15 කියන operating system එක බලා ගැනීම හැකියාව ලැබුණා සහ මේක අප්ඩේට් කරන්න පුළුවන් iOS 26.2.1 එක වෙනකම්. ඉතින් ඔයාලට iPhone 13 series එකේ ෆෝන් එකක් ඔයාලට මිලදී ගන්න ඕන නම් රුපියල් 95000ත් ලක්ෂයක් අතර මුදලකට ඔයාලට 13 series එකේ ෆෝන් එකක් මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ලිස්ට් එකේ මෙන්න මේ ෆෝන් ටික විතරයි තියෙන්නේ. ඉතින් තව මීට වඩා හොඳ ෆෝන් සෙට් එකක් තියෙනවා. iPhone 14 එක තියෙනවා, 15, 16 මේගේ iPhone ගොඩක් තියෙනවා second hand ගන්න පුළුවන්. ලිස්ට් එකට දැම්මේ මේ ෆෝන් ටික විතරයි. මොකද 14, 15, 16 වලට යනවා නම් ඒ ෆෝන් සාමාන්‍යයෙන් ලක්ෂ 2 හෝ ලක්ෂ 2.5 වගේ price range එකට තමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ iPhones මම මේ ලිස්ට් එකට add කරේ නැහැ. right ඉතින් එහෙනම් ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මතකද වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්න යාළුවන්ට දැනගන්න share කරන්න අමතක කරන්න එපා.
ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා bell notification එක තුන් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් මාර්ගයෙන් ඔයාලට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. රයිට් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් end කරනවා. එහෙනම් තවත් දවසක මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ළඟදීම දවසක හම්බෙමු. එහෙනම් කටේටම goodbye. පරිස්සමෙන් ඉන්න.